2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා අද විස්තරේ නිවුස් ප්‍රධාන සිරස්තල. රුපියල් කෝටි 400ක අයිස් මද්‍රව්‍ය වෙටලීමට ඔත්තු දුන් පොලිස් උපායදූතයාගේ හිස ගසා ගේට්ටුවක එල්ලීමේ පාතාල සැලැස්ම හෙළිවේ. නොරොච්චොලයට බාල ගල්ලංගුරු ගෙනවිත් රජයට රුපියල් බිලියන ගණනක අලාභයක් වැස්සෙන් කුඹුරුවලම වී පැලවෙද්දී ඇමතිගෙන් ගොවීන්ට අපූර්ව උත්තරයක්. ඒ අතරේ රටපුරා යලිත් ගෑස් පෝලිම් ඝාතන සිද්ධියක් මැද රටින් පැන්න පොලිස් පරීක්ෂකවරයෙක් කටුනායකදී අත්අඩංගුවට යුක්‍රේන රුසියා යුද්ධයට වසර 4ක් පිරෙද්දී හෙට නවසීලන්තය සමග ශ්‍රී ලංකාවේ තීරණාත්මක ක්‍රිකට් ගැටුම. අද අපි මුලින්ම අවධානය යොමු කරන්නේ මුළු රටම කම්පණයට පත් කරපු අර දැවන්ත මද්‍රව්‍ය වැටලීම සහ ඒ පිටුපස ක්‍රියාත්මක වුණු අමානුෂික පාතාල සැලසුම ගැනයි. ඔව් මේ සිද්ධිය පසුබිම ගත්තොත් අපිට යන්න වෙනවා පසුගිය වසරේ නොවැම්බර් 9 වනදාට කිරින්ද අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයේදී තමයි මේ දවන්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. එතනදී රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුතු අයිස් මද්‍රව්‍ය කිලෝ 329ක් අත්අඩංගුවට ගත්තා. ඒක පොලිස් ඉතිහාසයේ ලොකුම වැටලීමක්. ඒ එකම රථවාහන 6ක් සහ සැකකරුවන් 7 දෙනෙකුත් පොලිස් භාරයට ගෙනුණා නේද? හරියටම හරි. හැබැයි මේ මෙහෙයුම සාර්ථක කරගන්න පොලිසියට උදව් කළේ උපාය දූතෙක්. ඒ කියන්නේ පොලිස් කොස්තාපලවරයෙකුගේ ඥාතියෙක් තමයි මේකට ඔත්තු දීලා තියෙන්නේ. දැන් මේ පාතාලය හදපු සැලසුම තමයි ඇඟ කිලිපොලා යන කාරණය. ඒ සැලසුමේ තියෙන ක්‍රූරත්වය ඇත්තකම හිතාගන්න තමාරුයි. මේගොල්ලෝ සැලසුම් කරලා තියෙන්නේ මේ උපාය දූතයාව පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න විතරක් නෙවෙයි. ඔව්. දැනට ඩුබයි වල සංගවිලා ඉන්න හිටපු යුද හමුදා සෙබළෙකු වන අංගොඩ ප්‍රියංකර සහ රෝබන් කියන මත්කුඩු ජාවාරම් කරුවන් දෙදෙනා තමයි මේක මෙහෙवला තියෙන්නේ. ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ පොලිස් ජීප් රථයකට සමාන වාහනයකින් ගිහින් මෙයාව පැහැරගන්න. ඊට පස්සේ වෙඩි තියලා ඝාතනය කරලා අර උපාය දූතයාගේ හිස කඳෙන් වෙන් කරලා ගේට්ටුවේ කෙල්ලන්නේ නේද මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ. ඇත්තටම ඒක තමයි භයානකම කොටස. ඒ හිස ගෙනිහින් එල්ලන්න සැලසුම් කරලා තිබුණේ මේ මෙහෙයුම බාරව හිටපු බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ගලගේ මහතාගේ නිවස ගේට්ටුවේ. ඒ කියන්නේ නිකම්ම පලිගැනීමක් නෙවෙයි මේක පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දෙන දැවන්ත පණිවිඩයක්. කිසිම කෙනෙක් මීට පස්සේ පොලිසියට ඔත්තු දෙන්න ඉදිරිපත් නොවන මට්ටමේ මනෝවිද්‍යාත්මක බියක් සමාජගත කරන්න හදපු වඩක්. අනිවාර්යයෙන්ම හැබැයි හොඳම දේ තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න කලින් පොලිසියට පුළුවන් වෙලා තියෙනවා මේ ඝාතනයට සූදානම් වුණු වෙඩික්කරුවා රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි මේ මෙහෙයුම් වලට සම්බන්ධ වුණු බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතාටත් මරණ තර්ජන එල්ලවලා තියෙනව නේද? ඔව් එහෙම වාර්තා වෙනවා. දැන් මේ සමස්ත සිද්ධිය කියන්නේ බස්නාහිර පළාත උතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කරගෙන යනවා. අපි මේ පොලිසියේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධියත් මතක් කරන්න ඕනේ. ඒ සිද්ධිය වෙලා දින 3ක් ඇතුළත 90%කින් මේක විසඳන්න පොලිසිය සමත් වුණා. ඒක ඇත්ත. වෙඩිකරු ඇතුළු 5 දෙනෙක් ඒ දවස් 3 ඇතුළත අත්අඩංගුවට ගත්තා. ඉතින් එක පැත්තකින් පාතාලයේ සංවිධානාත්මක වෙද්දී අනෙක් පැත්තෙන් පොලිසියේ මෙහෙයුම් මංශත් ඉතා වේගවත් වෙලා තියෙන බවක් අපිට පේනවා. ඒ කාර්යක්ෂමතාවය ගැන කතා කරන ගමන්ම අපිට ඊට හාත්පැසින්ම වෙනස් කාරණයක් ගැනත් අද කතා කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි නීතිය ක්‍රියාත්මක කරන පද්ධතිය ගැනම බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන අර රටින් පැනලාගේ පොලිස් පරීක්ෂකවරයාගේ සිද්ධිය. ඔව්. ජගත් නිශාන්ත කියන කොළඹ අපරාධ කොට්ටාශයට හිටපු පොලිස් පරීක්ෂකවරයා. මේ සිද්ධිය මුලට ගියොත් 2023 වසරේ දෙසැම්බර් 31 වෙනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලයේ අසල වෙඩි හුවමාරුවක් වුණා. එතනදී කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරියෙකුත් මිය ගියා නේද? හරියටම හරි. මේ සිද්ධියට අදාළව බලය අනිසලෙස යෙදවීමේ චෝදනාව මත තමයි එවකට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහදාට පවා තනතුරෙන් ඉවත් වීමට සිද්ධ ඉතින් එච්චර බරපතල නඩුවකට සාක්ෂි දෙන්න කඳමගලා හිටපු නිලධාරියෙක් කොහොමද 2024 දී කිසිම බාධාවක් නැතිව මහා බ්‍රිතාන්‍යයට පැනලා ගියේ? අන්න. එතන තමයි පද්ධතියේ තියෙන ලොකුම හිඩැස. සාමාන්‍ය පුරවැසියෙක්ට එහෙම යන්න බැහැනේ. කොහොම හරි ඔහු ඊයේ යලි දිවයිනට එන්නකොට කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් ඔහු මාර්තු 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා නේද තියෙන්නේ? ඔව්. ඒ වගේම ඔහුට ජීවිත තර්ජන තියෙනවා කියලා මාත්‍ර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා මීළඟ නඩුවාරයට ඔහු මාර්ගගත ක්‍රමයේ ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ කරන්න කියලා. පද්ධතිය භාරවෙන්න ආයම මෙහෙම නීතියෙන් රිංගලා යනකොට
ඇත්තදම නීතියේ ආධිපත්‍ය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම තමයි ආර්ථිකයේ පැත්තනොත් මේ වෙන දූෂණවලට වන්දි ගෙවන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවටමයි. ඒකට හොඳම උදාහරණය තමයි අපි ඊළඟට කතා කරන නොරුච්චෝලියට ගෙනාකු බාල ගල්ලංගුල වංචාව. බිලියන ගණන කලාපයක් නේද මේකෙන් වෙලා තියෙන්නේ. ඔව් නොරුච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දියානු සමගම කරහා ගෙනාපු ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු නැව් 8ක් නිසා රජයට රුපියල් මිලියන 7672.1ක සිජු අලාභයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 8කට ආසන්න පාඩුවක්. මේ බව ලංකා විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තු කාර්ක සභාවකට ලිඛිතවම දැනුම් දීලා තියෙනා නේද? හරියටම හරි. දැන් මේ පාඩුව නිවැරදිව ගණනය කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකේ සභාපතිත්වයේ දරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDS රුද්‍රිගු මහතා. ඒ වගේම ආචාර්ය නිස්සංක, ආචාර්ය අත්තනායක, ආචාර්ය ගුණරත්න, ආචාර්ය විජේවර්ධන, ආචාර්ය සිරිවර්ධන සහ මහත්ම විජේසිංහ යන විද්වතුන් මේකට ඇතුළත්. මේ කාරණේදී දේශපාලන තලයේ විවිධ පාර්ශ්ව අදහස් දක්වලා තිනා. අපි මේ කිසිම පාර්ශවයක අදහසක් අනුමත කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි කරන්නේ මූලාශ්‍රවල තියෙන දේවල් පෙන්වා දෙන එක විතරයි. ඒ අනුව බැලුවොත් විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා කියන්නේ මේ සැබෑ පාඩුව බිලියන 8ට වඩා ගොඩක් වැඩි කියලා නේද? ඔව්. ඔහු පෙන්වා දෙන විදිහට මාර්තු 1 වෙනිදායින් පස්සේ අර හොල්ල තත්වයේ තියෙන රුසියානු ගල්ලංගුරු තොග අවසන් වුණාම විදුලිය නිපදවීමේ ඇතිවෙන අර්බුදය කෙලින්ම යන්නේ ඉන්ධන මාෆියාවට. ඒ වගේම පාටලි චම්පික රණවක මහතාත් මේ ගැන අදහස් දක්වලා තිබුණා. ඔහු කියන විදිහට මේ පාඩුව රුපියල් බිලියන 5ක් ඒ පාඩුව පියවා ගන්න අප්‍රේල් 1 වෙනිදා ඉඳලා විදුලි බිල 5.5කින් වැඩි කරන්න ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා. ඒක ඇත්ත. ඔහු තවත් තොරතුරක් ගෙනාවා ගල්ලංගුරු කිලෝ එක මිල රුපියල් 39යි 743 දක්වා ඉහළ ගිහින් තියෙනවා කියලා. ඒ වගේම මේ ඉන්දියානු සමාගම වංචාවලට ප්‍රසිද්ධ එකක් කියලාත් ඔහු පෙන්වා දුන්නා. මේකේ තාක්ෂණික පැත්ත ගත්තොත් අපිට තවත් පැහැදිලි වෙනවා මේ ප්‍රශ්නේ බරපතලකම. ආචාර්ය ඉංජිනේරු අර්ජුන පෙරේරා මහතා කරපු පැහැදිලි කිරීමක් තිබුණා. ඔය එතනදී ඔහු කියන්නේ සාමාන්‍යයෙන් මේ ගල් අඟුරු වල තියෙන්න ඕන අලු ප්‍රතිශතය නැත්නම් අපද්‍රව්‍ය ප්‍රමාණය 16%යි. හැබැයි මේ ගෙනාපු තොගවල ඒක 20%ත් 22%ත් අතර තියෙනවා. ඒ කියන්නේ මේ ගල් අඟුරු වලින් 5% වඩා තියෙන්නේ නිකම්ම කුණු කසල. ඒ මදිවට මේවායේ තාපජාගේ නැත්නම් කැලරියාගේ 5900ට වඩා අඩුයි කියලාත් කියවුණා. අන්න ඒකයි ප්‍රශ්නේ. කැලරියාගේ අඩුයි කියන්නේ මේ ගල් අඟුරු හරියට පිච්චෙන්නේ නැහැ. බලාගාරයට අවශ්‍ය උණුසුම ලැබෙන්නේ නැහැ. ඒකයි ආචාර්ය අර්ජුන පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මෙගාවොට් 270ක් නිපදවන්න ඕන ටර්බයින් එකකින් දැන් නිපද වෙන්නේ මෙගාවොට් 200ත් 220ත් අතර ප්‍රමාණයක් විතරයි කියලා. ඒ කියන්නේ එක ටර්බයින් එකකින් මෙගාවොට් 100ත් 120ත් අතර දෙවන්ත විදුලි හිඟයක්. ඕවහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ප්‍රමිතියෙන් තොර ගිවිසුම අගෝස්තු හෝ සැප්තැම්බර් වලදීම අවලංගු කරන්නේ නැතුව දෙසැම්බර් වෙනිකන් කල්මැරුවේ ඇයි කියන එක. හැබැයි මේ චෝදනාවලට රජයේ පාර්ශවයෙන් දෙන පිළිතුරත් අපි බලන්න උනේ රජයේ පැත්තෙන් කියන්නේ මෙතෙක් ආපු නැව් 10න් පළමු නැවේ පමණයි මේ කැලරිය අගය 5900ට වඩා අඩු උනේ කියලා. ගිවිසුමේ හැටියට ඒක අවලංගු කරන්න පුළුවන් වෙන්නේ එක දිගට නැව් දෙකට මේ සම්මත අගය අඩුවොත් පමණක් කියලාත් ඕන් කියනවා. ඒ වගේම තමයි මේ අලාභයේ විලුවෙන් දඩමුදල් විදියට අය කරගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 2000ක් වගේ මුදලක් විතරයි කියලාත් රජය පැහැදිලි කරලා තියෙනවා. රජයේ ආයතනයේම පිළිගන්නවා බිලියන 8ක පාඩුවක් කියලා. හැබැයි දඩ ගහන්න පුළුවන් මිලියන 2000යි. ඒ කියන්නේ බිලියන 2යි. ඊටු බිලියන 6ේ පාඩුව කවුද දරන්නේ? ඒක තමයි අර විදුලි බිල වැඩි කිරීමක් හරහා ජනතාවගේ කරපිටටම වැටීමේ අවදානම තියෙන්නේ. ඒක තමයි කනදාටුදායකම තත්ත්වය. ජනතාවගේ දෛනික ජීවිතය ගැන කතා කරද්දී තවත් කටුක යථාර්ථයක් තමයි මේ දවස්වල ඇහෙන ගෑස් පෝලිම්. ඔව් දින කිහිපයකින්දම රට පුරාම ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟක් මතුවලා තියෙනවා. ගල්ලේ, මකුල්ලුව, දඩල්ලා, පියදිගම වගේ ප්‍රදේශවලත් මහනුවර ගොහාගොඩ පැත්තෙත් මිනිස්සු ගෑස් වෙනුවෙන් දිගු පෝලිම් වල දුක් විඳිනවා. මේකට රජයේ පැත්තෙන් කියන්නේ මෙට්‍රික් ටන් 3900ක ගෑස් නැවක් ඇවිල්ලා තිනවා. ඒකෙන් සිලින්ඩර් ලක්ෂ 3ක් වෙළඳපොළට නිකුත් කරනවා කියලා. ඒ වගේම 28 වෙනිදා තවත් නව දෙකක් එන්න නියමිතයි කියලාත් කියනවා. මේ පෝලිම් වල නගරේ ජනතාව දුක් විඳිද්දී ගමේ ගොවි ජනතාවට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. මහකන්නේ වී අස්වැන්න නෙලන මේ මොහොතේම කඩා හැලෙන මහවැස්ස නිසා කුඹුර ඔක්කොම ජලයෙන් යට වෙලා. ඔව් වී කරල් කුඹුරේදීම පැලවෙන්න අරගෙන ඒ මදිවට වී ආලවි මණ්ඩලය මේ තෙත වී මිලදි ගන්නේ නැහැ කියලා තමයි ගොවියෝ කියන්නේ.
මේ ප්‍රශ්නයේදී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දීපු පිළිතුර නිසා ගොවීන් තවත් කෝපයටපත් වෙලා ඉන්නවා. ඔහු කිව්වේ මේ ගැටලුව විසඳන්න, ඒ කියන්නේ අර වියලන යන්ත්‍ර වගේ දේවල් ගේන්න තව අවුරුදු 2ක්වත් යයි කියලා. ඇත්තටම ගොවියෙකුට අවුරුදු 2ක් බලාගෙන ඉන්න බෑනේ. ගොවීන් වෙනවා දෙනවා රජයේ සහතික මිල රුපියල් 120ක් වුණත් දැන් වී කිලෝවක් නිපදවන්න රුපියල් 100කට වඩා වියදම් වෙනවා කියලා. එකින් මේ ලක්ෂ 40ක් වෙන ගොවි ජනතාව පාරට බසිනවා කියලා අනතුරු අගවනවා. ඒ වගේම වුන් ප්‍රශ්න කරනවා මහා පරිමාණ මෝල් හිමියන් සමග රජයේ ඩීල් එකක් තියෙනවද කියන එක ගැන. එතනදී ඩඩ්ලි සිරිසේන මහතාගේ ව්‍යාපාරික නැගීම සහ ඔහු මෑතකදී අර 78 වසරක ශාපය ගැන කරපු ප්‍රකාශයත් සමාජීය විවේචනයට ලක් වෙලා තිනෝ. මොකද රජයේ යන්ත්‍රණීය ප්‍රමාද වෙනකොට ඒකේ වාසිය යන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. ගොවියාගේ ප්‍රශ්න වගේම දීවර කර්මාන්තෙත් අර්බුද තියෙනවා. මාදැල් ඇදීමේ ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර යොදා ගැනීමට එරෙහිව දීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඇසල සත්‍යාග්‍රහයක් කළා අපිට මතකයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් මීගමුව කැපුන් ගොඩ වෙරළ තීරයේදී නාරා ආයතනය මධ්‍යම පරිසරාධිකාරිය සහ දීවර අමාත්‍යාංශ එකතු වෙලා පරීක්ෂණයක් ආරම්භ කරලා තිනවා. ඒ වාර්තාව මාස 2කින් දෙන්න නියමිතයි. ඒ අතරේ මග්ගොණ ප්‍රදේශයේදී මේ වින්ච් යන්ත්‍ර භාවිත කළ අයෙකු අත්අඩංගුවට අරගෙන රුපියල් ලක්ෂ 3ක අපමත මුදා හැරලත් තිනවා. දැන් අපි නීති ශාස්ත්‍රයේ වැදගත් ප්‍රවෘත්තියක් දිහා බලුවොත් අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා කරපු ප්‍රකාශයක් තියෙනවා. ජනාධිපති නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ කිටි කතා සංග්‍රහයක් එළිදැක්වීමේ උත්සවයකදී තමයි ඔහු මේක කිව්වේ. ඔහු පැහැදිලි කළා නීතිඥ ප්‍රජාව කරේ සමාජයේ තියෙන සෘණාත්මක ආකල්පය වෙනස් කරන්න නම් නීතිඥවරුන්ගේ හැසිරීම වෙනස් විය යුතුයි කියලා. එක කාලෝචිත කතාවක් ඒ වගේම ප්‍රාදේශීය පුවත් විදිහට හැටන් නගරයේ චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගෙන ඇති වූ උණුසුම් තත්වයක් ගැනත් කිලිනෝච්චියේ වනාලි කලබලයක් ගැනත් වාර්තා වෙනවා. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා දිවුණුන් දීමත් සිදු වුණා. දැන් අපි ජාත්‍යන්තර දිහා බැලුවොත් රුසියා යුක්‍රේන යුද්ධයට අදට හරියටම වසර 4ක් පිරෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ ඇතිවුණු විශාලතම ගැතුම මේක. වාර්තා වෙන විදිහට මිලියන 2කට ආසන්න පිරිසක්ම යුද්ධයෙන් මිය ගිහින්. රුසියානු ජාතිකයින් මිලියන 1.25ක් සහ යුක්‍රේන ජාතිකයින් ලක්ෂයක් විතර ජීවිතාක්ෂයට පත් වෙලා. මේ සංවත්සරය වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව යුක්‍රේන ජාතික වර්ණ වලින් ආලෝකමත් කරලා තිබුණා. ඒ වගේම දකුණු කොරියාවේ රුසියානු තානාපති කාර්යාලයේ තිබුණු ජයග්‍රහණය අපේ කියන බැනරය ඉවත් කරන්න කියලා දකුණු කොරියාව ඉල්ලලා තියෙනවා. බටහිර සංවාදක හමුවේ රුසියාව තමන්ගේ තෙල් අපනයන සනහදෙන් ගොඩක් දුරට චීනය සහ ඉන්දියාව මත තමයි යැපෙන්නේ. යුද පුවත් වලින් මිදිලා අපි ක්‍රීඩා ලෝලින්ට වැදගත් වෙන පුවතකට යමු. ඔව් හෙට තීරණාත්මක දවසක්. T20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය හෙට රාත්‍රී 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැතෙනවා. අර්ධ අවසන් පූර්ව වටේට යන්න නම් මේක අතිශය තීරණාත්මකයි. ක්‍රීඩකීන් පවසන විදිහට ඕන් පිදිකරණේ දුර්වලතා මගහැරගෙන කණ්ඩායමක් විදිහට 200ක උපරිමයක් දෙන්න තමයි සූදානම්ින් ඉන්නේ. අපි අද කතා කරපු මුළු තොරතුරු දිහාම ආපහු හැරී බැලුවොත් අපිට පේනවා මේ පාතාලයේ අමානුෂික සැලසුම්, ජනතාවගේ බදු මුදල් විනාශ කරන ගල්ලංගුරු වංචාවන්, ඒ වගේම ගොවියාගේ සහ පාරිභෝගිකයාගේ අසරණකම කියන මේ ඔක්කොම එකිනෙකට බැඳිලා තියෙන ප්‍රශ්න. හරියටම හරි. ගල්ලංගුරු නවවල ප්‍රමිතිය බැලීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සහ කුඹුරේ වී ටික වේලා ගන්නට නිසි ක්‍රමවේදයක් නොමැති වීම හුදු නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයක්ම පමණක්ද නැතිනම් මේවා රටේ දෙවන්ත මාෆියාවන්ට එනම් ඉන්ධන මාෆියාවට සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට කෝටි ගණනින් ලාභ ඉපීමට රජයේ යන්ත්‍රණය ඇතුළෙන්ම හදලා දෙන පාරවල්ද කියන කාරණේ අපි බරපතලව කල්පනා කර බැලිය යුතුයි. දිගටම රැඳී සිටින්න අද විස්තරේ නිවුස් සමගින් හෙට රාත්‍රී 8:30ට මීළඟ තොරතුරු යාවත් කාලනය කිරීම සමගින් අපි නැවත හමු වෙමු.